ඔන්න ආයෙත් අලුත් IPO එකක් ඇවිල්ලා IPOs ආවට පස්සේ ගොඩක් අය අහනවා කොහොමද IPOs ඇප්ලයි කරන්න කියලා. ඉතින් මම අද සූදානම් වෙනවා ඔයාලට ඔයාලගේ ෆෝන් එක හරහා කොහොමද IPO එකක් ඇප්ලයි කරන්න කියලා. ඔයාලා දන්නවා CSC මොබයිල් ඇප්ලිකේෂන් එක හරහා අපිට IPOs ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි මෙතනදී මම ඔයාලට කියලා දෙන්න සූදානම් වෙන්නේ සාමාන්‍යයෙන් වෙබ් පෝර්ටල් එකක්. එහෙම නැත්නම් අපිට මොබයිල් ෆෝන් එකම පාවිච්චි කරලා අපි කොහොමද IPO එකට ඇප්ලයි කරන්න කියන එක. ඒකට ඔයාලට පුළුවන් CSC Facebook page එක, CDS Facebook page එකට ගියාට පස්සේ link එක තියෙනවා IPOs ඇප්ලයි කරන. මේ දවස්වල අලුත්ම post වල තියෙනවා. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන් link එකට log වෙන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද ඔන්ලයින් අපි IPO එකකට ඇප්ලයි කරන්නේ, මොනවද තියෙන්න අවශ්‍ය වෙන්නේ, කොහොමද මේක කරන්නේ, කොහොමද අපි සල්ලි ගෙවන්න ඕනේ, මෙන්න මේ කියන කාරණා ටික අපි සාකච්ඡා කරලා බලමු IPO එකක් කොහොමද ඔන්ලයින් ඇප්ලයි කරගන්නේ කියලා. IPO.csc.lk කියන සයිට් එක හරහා ලින්ක් එක හරහා ඔබට පුළුවන් මේක ඇප්ලයි කරන්න. මෙතනදී ඩීටේල්ස් මේ අපිට මේක මම කලින් කිව්වා වගේ CDS Facebook page එක, CSC page එක හරහා ගන්න පුළුවන්. මේ ලින්ක් එකට join වෙන්න පුළුවන්, log වෙන්න පුළුවන්. පස්සේ payments කරන විදිහ තියෙනවා. ඔයාලට රුපියල් 50000ට වඩා අඩු ප්‍රමාණයක ගෙවනවා නම් ඇතරම හෙලකුරු ඇප් එක හරහත්, හෙලකුරු සුපර් ඇප් එක හරහත් ගෙවන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මෙහිදී ඇතරම payments ගෙවන එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. මේක bank payment එකක් යන්න පුළුවන්, bank transfer එකක් යන්න පුළුවන්, RTGS transfer එකක් යන්න පුළුවන්, SIP transfer හරහා අපිට කැමති විදිහකට payments ගෙවන්න පුළුවන්. ඉස්සර අපි දන්නවා IPOs ආවට පස්සේ අනිවාර්යයෙන්ම චෙක් එකක්, bank guarantee එකක් හරහා තමයි අපි IPOs වලට සල්ලි ගෙවේ. දැන් එහෙම අවශ්‍ය නැහැ. අපිට ඕන විදිහට ගෙවන්න පුළුවන්. ඊට පස්සේ IPO එක option එක බලන්න අපිට දැන් තියෙන IPO එක ගැන විස්තර තියෙනවා. මේ IPO එකේ details ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඕන details එකක්, prospect එක, ඒ වගේම IPO එක ගැන මේ හැම විස්තරයක්ම මෙතනින් ගන්න පුළුවන්කමක් තියෙනවා. මෙතන මේ link එක හරහා පාවිච්චි කරාට පස්සේ ඊට පස්සේ ඔයාගේ CDS account number එක කොහොමද enter කරන්න ඕනේ, ඒ අංක එක අතරම පරණ කෙනෙක්ගේ නම් CDS account number එක තියෙන NIC number එක. ඒකට ඒක කොහොමද ඇවිල්ලා තියෙන්නේ, passport එකෙන් open කරපු කට්ටිය ඉන්නවා, එයාලගේ කොහොමද තියෙන්නේ. ඒකට අලුතෙන් open කරපු කට්ටියට LI number එකක් තියෙන්නේ, මෑත කාලේ අවුරුදු 5ක් වගේ කාල සීමාවක් තුල. ඒ number එක කොහොමද enter කරන්නේ, එතකොට ඒ තොරතුරු, ඒ වගේම payment amount එක. අතරම IPOs වල shares ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක අපි මෙතනදි සඳහන් කරන්නේ multiples of 100 හැටියට තියෙන. ඒ කියන්නේ ඔයාලට shares 110ක් ගන්න බෑ. ඔයා ගන්නවා නම් 200ක් ගන්න පුළුවන්, 100ක් ගන්න පුළුවන්. ඒ වගේ අර 100 ගුණාකාර හරහා multiples of 100 වලින් තමයි අපිට IPOs වලට shares apply කරන්න පුළුවන්කමක් තියෙන්නේ. එතකොට එහෙදී දැන් මේ IPO එක දීලා තියෙන රුපියල් 11.760ක කියන ගානකට තමයි IPO එක නිකුත් කරලා තියෙන්නේ. එතකොට ඒ හරහා අපිට ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඔයා ගන්න බලාපොරොත්තු වෙන ගානට අදාළව කොච්චර ප්‍රමාණයක් වැය වෙනවද කියන එක අඳුර ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් දැන් මෙතනදී හිතන්නවා IPO එකේ shares 1000ක් ගන්න හිතන්නේ කියලා. 1000ක් ගන්නවා නම් ඔයා 11600ක මුදලක් තමයි ගෙවන්න ඕනේ. එතකොට ඒක ඔයාට ගෙවන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒ amount එකට අදාළව අපිට ගන්න පුළුවන්කමක්. එතකොට අපි කලින් කිව්වා එතකොට මේ ගෙවන්නවා නම් අපි බැංක් එකට ගෙවනවා නම් බැංක් ඩීටේල්ස් මෙතන තියෙනවා. ඒ ඩීටේල්ස් අනුව පිල් කරලා ගෙවන්න පුළුවන්. ට්‍රාන්ස්ෆර් එකක් කරනවා නම් ට්‍රාන්ස්ෆර් ඩීටේල්ස් මෙතන තියෙනවා. RTGS ට්‍රාන්ස්ෆර් එකක් ඔයා ලොකු ෂෙයාර්ස් ප්‍රමාණයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් RTGS ට්‍රාන්ස්ෆර් එකකට යන්න පුළුවන්. ඒකෙත් ට්‍රාන්ස්ෆර් ඩීටේල්ස් තියෙනවා. එහෙම නැත්නම් ඔයාට සාමාන්‍ය බැංක් ට්‍රාන්ස්ෆර් එකක් කරන්න පුළුවන්. සාමාන්‍ය අපි සල්ලි මාරු කරන විදිහට. ඊට පස්සේ අපි ඇප්ලයි කරන්න ඕන IPO එකට. ඇප්ලයි කරද්දී ඔයාගේ වෙබ් පෝර්ටල් එකට, ඒ කියන්නේ IPO සබ්ස්ක්‍රිප්ෂන් වෙබ් පෝර්ටල් එකට ජොයින් වෙලා තියෙනවා, ලොග් වෙලා තියෙනවා. එතකොට ඔයාට පුළුවන් ඔයා දැනට ලොග් වෙලා තියෙනවා නම් ඔයාගේ ඊමේල් එක සහ පාස්වර්ඩ් එක එන්ටර් කරලා ලොග් වෙන්න පුළුවන්. කියන්නේ ක්‍රියේට් එකක් ලොග් එකක් ඔයා ක්‍රියේට් කරලා තියෙනවා නම් මේකේ ලොගින් එකක්. එහෙම නැත්නම් ඔයාට පාස්වර්ඩ් එක අමතක නම් පොකට් පාස්වර්ඩ් දීලා ඔයාට ඩිෆෝල්ට් පාස්වර්ඩ් එකක් නැත්නම් පාස්වර්ඩ් එක රිකවර් කරගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ඔයා දන්නවා ඔයාගේ මොබයිල් නම්බර් එකට OTP එකක් එන්නේ. ඒ OTP එක අරගෙන ඔයාට මොබයිල් නම්බර් එකට වෙරිෆයි කරගන්න පුළුවන්. ඊමේල් එකකටත් අවශ්‍ය නම් පුළුවන්. ඒ විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ලොගින් එකක් ක්‍රියේට් කරන්නත් පුළුවන්. ලොගින් එකක් ක්‍රියේට් කරද්දිත්
ඔයාට ඔයාගේ ඩීටේල්ස් ටික එන්ටර් කරලා මොබයිල් නම්බර් එක ඊමේල් එක එන්ටර් කරන්න. ඊට පස්සේ ඔයාගේ ඊමේල් එක සහ මොබයිල් නම්බර් එක වෙරිෆයි කරගන්න OTP එකක් එනවා. ඒ OTP එක අරගෙන එන්ටර් කරන්න පුළුවන් මෙතනට. ඒ OTP එක එන්ටර් කරාට පස්සේ ඊමේල් එකයි OTP ඒ කියන්නේ ඊමේල් සහ ඊමේල් එකට එන එක අරගෙන එන්ටර් කරන්න ඕනේ මෙතනට. ඒක එන්ටර් කරාට පස්සේ ඔයාගේ මොබයිල් නම්බර් එකටත් එනවා OTP එකක්. ඒ කියන්නේ මොබයිල් නම්බර් එක correctද කියලා බලන්න. ඒ මොබයිල් නම්බර් එකට එන OTP එකත් එන්ටර් කරන්න පුළුවන්. එන්ටර් කරාට පස්සේ ඔයාට පුළුවන්කමක් තියෙනවා ඊළඟට IP එකට ජොයින් වෙන්න ලොග් වෙන්න ඒ ඩීටේල්ස් ටික දෙන්න පුළුවන්. ඉතින් මෙතනදී අතරම ඒ ඩීටේල්ස් ටික දුන්නට පස්සේ ඔයාට පුළුවන්කම තියෙනවා පාස්වර්ඩ් එකක්. අතර මේකේ පාස්වර්ඩ් එකක් දෙන්න ඕනේ. මේක අවසන් කරන්න ක්‍රියේට් කරද්දි පාස්වර්ඩ් එකත් ඔයාට ස්ට්‍රෝන් පාස්වර්ඩ් එකක් දෙන්න චැරස්ටික්ස් 12ක් තියෙන්න ඕනේ. ඔයාගේ නම වෙන්න බෑ මේකට. ඒ ගයිඩන්ස් ටික දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට IP එකට ඇප්ලයි කරන්න පුළුවන්. මෙතෙන්දී ඔයාගේ බ්‍රෝකර් සිලෙක්ට් කරන්න බ්‍රෝකර් ෆර්ම් එක ආදන්නවා. ඔයාගේ බ්‍රෝකර් ෆර්ම් එක මෙතනින් සිලෙක්ට් කර හැකි. ඒ කියන්නේ ඔයාට දැනටම CDS account එකක් තියෙන්න ඕනේ. CDS account එකක් හදන හැටි දන්නවා. ඔයාගේ වීඩියෝස් වලත් තියෙනවා. එතනින් බලන්න පුළුවන් කොහොමද CDS account එකක් හදන්නේ කියලා. ඔයාගේ බ්‍රෝකර් තෝරගෙන සිලෙක්ට් කරන්න. බ්‍රෝකර් තෝරගෙන සිලෙක්ට් කරාට පස්සේ ඊළඟට ඔයාගේ එන්ටර් කරන්න ඕනේ ප්‍රෙපෙක්ස් කියන්නේ ප්‍රෙපෙක්ස් එකට එන්න ඕනේ ඔයාගේ CDS account number එක. CDS account number ගොඩක් අයගේ identity card number එක. එතකොට ඒ identity card number එක හරි ඒ details ටික එතන ඔයාට එන්ටර් කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට suffix එකට VN හරි LI හරි PN හරි තමයි එන්ටර් කරන්න ඕනේ. joint combination එක තියෙනවා. ඒ කියන්නේ joint account එකක් නම් 01 එහෙම නැත්නම් joint නැත්නම් individual එකක් නම් 00 එන්ටර් කරන්න ඕනේ. ඉන් පස්සේ ඔයාට පුළුවන්කමක් තියෙනවා ඔයාගේ details ටික එන්ටර් කරන්න. ඔයාගේ personal information ටික ඔයාගේ නම NIC කියන්නේ NIC එකේ ඉනිෂියල් එක නම ඊට පස්සේ ඇඩ්‍රස් එක මේ තොරතුරු ටික එන්ටර් කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ amount එක කොච්චර ප්‍රමාණයක්ද ගන්න. මේක tradable sharesද block එකක්ද කියන එකත් ඔයා එන්ටර් කරන්න ඕනේ. මොකද අපිට shares trade කරන්නත් පුළුවන් block accounts වලට සමහර කට්ටිය ගන්නවා. ඒකට එහෙමද කරන්න කියන එක එන්ටර් කරන්න. ඒ details ටික දාලා next එකත් එක්ක ඔයාලට submit කරන්න පුළුවන්. ඊළඟට ඔයාගේ අර මම කලින් කිව්වා වගේ ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් payment details එන්ටර් කරන තැන. එතකොට ඒ payment details ටිකත් ඔයාට ඕන විදිහට එන්ටර් කරගන්න පුළුවන්. එතකොට එතෙන්දී දැන් ගොඩක් අය කැමති සහ ගොඩක් අය පුරුදු වෙලා තියෙන දෙයක්නේ ලේසියෙන් ඔන්ලයින් ට්‍රාන්ස් එකක් කරන්න. ඒ කියන්නේ ලේසි. එතකොට ඒ වගේ වෙලාවකදී අපිට මේක ඩීටේල්ස් එන්ටර් කරන්න පුළුවන්ද කියන එක ගොඩක් අහනවා. ඉතින් ඒ දේත් කරන්න පුළුවන්. එතකොට ඒ කොහොමද කියන එක අපි බලමු. ඇත්තටම දැන් payment details වලට ගියාට පස්සේ අවශ්‍ය ප්‍රමාණය shares ප්‍රමාණය select කරනවා. ඊට පස්සේ ඊට අදාළ value එක අපිට එන්ටර් කරන්න පුළුවන් නේ. ඒ value එකට අදාළව ඔයාගේ mode එක mode of payment කියන එක slips CEF trans එකක් RTGS trans තියෙනවා. කවද්ද trans එක කරේ. එතකොට check නම් date එක ඊට පස්සේ refund එක ගන්න මොකේටද කියන එකත් details දාන්න ඕනේ. එතකොට refund එක bank account නම් bank details එකක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් check එකක් නම් check එකක් දෙන්න පුළුවන්. ඒ checks ටික දුන්නාට පස්සේ ඔයාට එතනින් ඊට පස්සේ ඔයාගේ documents ටික attach කරන්න ඕනේ. ඒ identity card එක ඊට පස්සේ payment slip එක ඒ details ටික ඇතුළත් enter කරලා ඔයාට තියෙන්නේ අතරම submit කරන්න. ඉතාමත්ම ලේසි